මේ යාන්ත්‍රීකරණය වුණු ලෝකය ඇතුලේ හරියට දුහල පැනලා තමන්ගේ හීන හොයන්න යන ගමනේදී ගෙදර ගෘහණියට රොබෝ කෙනෙක් වෙන්නම වෙනවා. අර අපි කියන්නේ හරියට මැෂිමක් වගේ වැඩ කරනවා කියලා. අන්න එහෙම වෙන්නම වෙනවා. ගෙදර දොරේ උයන පිහන වැඩ, ගෙවල් දොරවල් අස්පස් කරන වැඩ, ප්‍රතිශෝධන වැඩ මේ සේරමත් එක්ක රැකියාවකුත් කරද්දී වෙලාවකට ජීවිතේ එපා වීම, කලකිරීම දැනෙන අවස්ථා ඇති නේද? ඒ දේවල් එක්ක ගොඩක් කේන්ති එහෙමත් යනවා ඇති නේද? ඒ ඇඟරි මූණට තිතක් තියලා හිනා මූණක් කියමුද අපි ගෙදරට? එන්නකෝ එහෙනම් ඒක කරන්නේ කොහොමද කියලා බලන්න. ඔව් හැමදාමත් වගේ කුස්සිය පැත්තට තමයි ඉතින් මේ යන්නේ. ගෑනු ළමයි වෙච්ච අපි සෙල්ලම් ගෙවල් දාගෙන ඉන්න ආසම කරපු තැනනේ ඉතින් මේ කුස්සිය කියන්නේ. එන්නකෝ එහෙනම් අපි පුංචි කතාවකුත් දාගෙන ඒ හිනා මොන ගෙදරට ගේන විදිහ ගැන කතා කරමුකෝ. මුලින්ම මම මේ ලෑස්ති වෙන්නේ සතියට ඕන කරන එළවලු ටිකයි මස් මාළු ටිකයි අනිත් ග්‍රොසරි බඩු ටිකයි ලෑස්ති කරගන්න. දැන් නම් මම මගේ රැකියාවෙන් රිසයින් වෙලා ඉන්න නිසා මට මේ විදිහට එළවලු කල් තියලා ලෑස්ති කරගන්න ඕනේ නෑ තමයි. ඒත් මං රැකියාව කරන කාලේ මගේ අම්මගේ ඇස්වල කරපු පුංචි ඔපරේෂන් එකක් නිසා පොඩි කාල සීමාවකට මට සිද්ධ වුණා උදේ රැකියාවට යන්න කලින් උයලා පිහලා ගෙදර අස්පස් කරලා අපි 4 දෙනෙක්ගෙම ඇඳුම් එහෙමත් සෝදලා ගෙදරින් පිටත් වෙන්න. ඒ මම මෙරි කරන්න ගොඩක් කාලෙකට කලින්. ඉතින් ඒ කාලෙදී මගේ රැකියා ස්ථානෙන් එක දවසක්වත් නිවාඩු නොගෙන මං කොහොමද මේ හැම වැඩක්ම බැලන්ස් කරගෙන වැඩටත් ගියේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න එකෙන් ඔයාලගේ මේ කාර්යබහුල ජීවිතේටත් පුංචිම හරි උදව්වක් වෙයි කියලා මට හිතුණා. වාසනාවකට වගේ මං ඒ ලෙවල් පටන් ගන්න කලින්ම මගේ ආච්චි අම්මගෙන් උයන පිහන වැඩ මං හොඳට පුරුදු වෙලයි හිටියේ. ඉතින් මේ විදිහට මගේ පවුලේ අයට ආදරෙන් කෑම බීම හදලා දෙන එක ඒ කාලෙදී මට හිතරම්ම ලොකු අමාරු වැඩක් උනේ නෑ. ඉස්සර මං පාවිච්චි කළේ මෙන්න මේ බොක්සස්. මේවට සාපේක්ෂව දැන් මං පාවිච්චි කරන එයාටයිට් කන්ටේනර්ස් වල මේ ක්‍රමයට එළවලු ගොඩක් කාලයක් නැවුම්ව කල් තියාගන්න පුළුවන්. මේ බොක්සස් වලත් සතියක වගේ කාලයක් කිසි ප්‍රශ්නයක් නැතුව එළවලු කල් තියාගන්න පුළුවන්. ඒවා හරි විදිහට පිරිසිදු කරලා සෝදලා තෙත සම්පූර්ණයෙන්ම බේරලා හරි විදිහට ඇසුරුම් කරගත්තම මස් මාළුත් මීල් ප්ලෑන් එකේ විදිහට සෝදලා සීසන් කරලා ෆ්‍රිජ් එකෙන් දාගන්නවා. ඊට පස්සේ බලනවා උයන්න ඕන කරන හැමදේම අඩුවක් නැතිව තියනවාද කියලා. මොකද පාන්දරට මේ දේවල් හොයන්න කාලය නාස්ති කරන්නත් බෑ. කඩවල් වලට යන්න වෙලාවකුත් නෑනේ. එතකොට නම් මම යුවේ මේ කුස්සිය නෙමෙයි අම්මලාගේ කුස්සියේ. අපේ වෙඩින් එක ළඟ වෙදී තමයි තාත්තා මේ ගෙදර හැදුවේ. ඉතින් අම්මලාගේ කුස්සියෙත් මම මේ විදිහටම මට පාන්දරට උයන්න ඕන කරන හැමදේම කල් තියලා ලෑස්ති කරගත්තා. මොකද ඒ කාලෙදී මට කාලය ගොඩක් වැදගත්. මොකද මං රැකියාව කළේ කොළඹනේ. ඉතින් මට උදේට ඔෆිස් එකට යන්න පැය එකමාරක් විතර යනවා. හරියට බැලුවොත් විනාඩි 20ක වගේ ගමනක්. ඒත් උදේට හවසට ට්‍රැෆික් එකත් එක්ක පැයක් එකමාරක් යනවමයි. ඉතින් මං උදේ 6:30 විතර වෙද්දී බස් හෝල්ට් එකට යන්නත් ඕනේ. ඊට කලින් ඔයලා පිහලා කේයස් කරලා රෙදි හැමත් සෝදලා මං ලෑස්ති වෙන්නත් ඕනේ. ඒ කාලේ මගේ මල්ලි හරි තාත්තා හරි දෙන්නගෙන් එක්කෙනෙක් හැමදාම උදේට හවසට මාව බස් හෝල්ට් එකට දාන්නයි ආයෙ ගන්නයි ආවා. ඒක මට ලොකු පහසුවක් වුණා. මැරි කරන්න කලින් ඒ කාලෙදිත් හස්බන්ඩ් නිවාඩු ඉන්න දවස්වලදී නම් එයා හැමදාම මාව ඔෆිස් එකට උදේට දාන්නයි හවසට ගන්නයි එතනටම ආවා. ඉතින් එයාලගේ උදව්ත් එක්ක මගේ පවුල අය වෙනුවෙන් පුංචි කාල සීමාවකට මට කරන්න ඕන ඒ කැපකිරීම මං හරි සතුටින් කළා. ඉතින් ඔන්න දැන් මේ යන්නේ මං ලෑස්ති වෙන කොටසට. සතියේ දවස් 5 විතරයි මට වැඩ තිබුණේ සෙනසුරාදා ඉරිදා නිවාඩු. ඉතින් මම මුළු සතියේම ඕන කරන ඇඳුම් ඉරිදට එකපාර අයන් කරලා තියාගන්නවා. ඒ වැඩෙන් අපේ කාලය ගොඩක් ඉතිරි වෙනවා වගේම ලයිට් බිල් එක අඩු කරගන්නත් ගොඩක් ලොකු උදව්වක් වෙනවා. ඉස්සර හැමදාම උදේට මාව පරක්කු කරපු ලොකුම හාදය තමයි මේ ඉන්නේ. මේ හෙයා බෑන්ඩ්ස් නම් කොච්චර තිබ්බත් උදේට මෙයාලා කොහේ හැංගෙනවද කියලා හිතාගන්න බෑ. ඕනකමින්ම වගේ අපිව පරක්කු කරවන්න. ඉතින් මං කරපු වැඩේ හොඳ වයින් බොක්ස් එකක් අරගෙන මේ කට්ටියව දාලා වැහුවා ආයේ කොහෙවත් දුහන්න බැරි වෙන්න. මන් මේ බොක්ස් එකට හෙයා බෑන්ඩ්ස් එතකොට හෙයා ක්ලිප්
මං ඒ කාලේ දාපු පුංචි පුංචි ඉයරින්ග්ස්, මේකප් අයිටම්ස්, එතකොට මගේ ඔරලෝසුව, පැනඩෝල් පෙති කීපයක්, ඩෑචින් පෙති කීපයක්, ඕඩික්ලෝන් එකක්, අයඩෙක්ස් එකක්, ටිෂූ පැකට් එකක්, ඒත් එක්කම සුපර් ග්ලූ එකකුත් දාලා තියාගත්තා. මොකද උදේට දාන්න ඉන්න සපත්තුව කැඩුනොත් ඒ සපත්තුව වෙනුවට තව සපත්තුවක් හොයන්නයි, ආයෙම අඳින්න හිටපු ඇඳුම වෙනුවට ඒ සපත්තුවට ගැලපෙන ඇඳුමක් හොයන්නයි, නොහිතපු විදිහේ අනවශ්‍ය කාලයක් වැය වෙනවා. ඉතින් මේ සුපර් ග්ලූ එක ගොඩක් ප්‍රයෝජනයි ඒ වගේ වෙලේට. ඒ වගේම මං උදේට මේ බොක්ස් එකෙන් ගන්න හැමදේම වැඩ ඇරිලා ගෙදර ආවනින් පස්සේ මේ බොක්ස් එකටම දාන්න පුරුදු වුණා. ඒක ගොඩක් ලොකු පහසුවක් වුණා මට ඊළඟ දවසට. ඒත් එක්කම බෑග් එකට පුංචි වතුර බෝතලයක් කලින් දවසේ රෑම පුරවලා තියාගත්තා. බෑග් එක ඇතුළට පර්ස් එක, නෝට්බුක් එකක්, පෑනක්, පැනඩෝල් පෙති කීපයක් මේ විදිහට දාලා තියාගත්තා. ඉතින් බලන්නකෝ කල්තියා මේ විදිහට ලෑස්ති වුණාම අපේ එදිනදා ජීවිතේ කොයිතරම්නම් පහසු වෙනවද කියලා. ඔයාලා විශ්වාස කරනවද මේ කාර්යබහුලත්වය අපිට ජීවිතේ හොඳ පැත්තට පාවිච්චි කරන්න පුළුවන් කියලා? ඔයා තුළ හොඳ පිළිවෙල කොලිටි මිනිස්සෙක් නිර්මාණය කරන්න. විවේකය ඕනවට වඩා වැඩි මිනිස්සෙක්ට උදේට නැගිටින්න හරි වෙලාවක් නෑ. කන්න බොන්න නිශ්චිත වෙලාවක් නෑ. ගෙදර තියෙන වැඩපළ කරන්න හරි ෂෙඩියුල් එකක් නෑ. දිගින් දිගටම මෙහෙම වෙද්දී එයාගේ ජීවිතේ ඉදිරි ගමනට ඒ අමතර අනවශ්‍ය විවේකය ගොඩක් නරක විදියට බලපාන බව ඔයාලා දන්නවද? ඉතින් ඔයා මේ වගේ අතිශයින් කාර්යබහුල කෙනෙක් නම් ඒ ගැන සතුටු වෙන්න. මොකද ඒ කාර්යබහුලත්වය ඔයාටත් නොදැනීම ඔයා තුළ හොඳ පිළිවෙල කොලිටි මිනිස්සෙක් නිර්මාණය කරනවා. ඉතින් මේ කාර්යබහුලත්වයත් එක්ක තරහ බඳින්න එපා. මම මගේ 6 වෙනි වීඩියෝ එකේදී ඔයාලා එක්ක බෙදාගත්තා වගේම ශරීරය, අපේ මනස අපෙන් විවේකයේ ඉල්ලන හැම වෙලේකම ජීවිතේට කෙටි විවේක ගන්න. ඒ අනිවාර්යෙන්ම කරන්න. ඒ වගේම මේ වගේ කාර්යබහුල දවස් අවසානයේ අද මං තනියම වැඩ ගොඩක් කළානේ. ඒ හැමදේම මං වෙනුවෙන්, මගේ පවුල වෙනුවෙන්නේ කියන සතුට එක්ක නින්දට යන්න. එහෙම හිතලා නින්දට යන ඔයාගේ හැම රැයකම අවසානයේ උදා වෙන අලුත් හැම දවසක්ම ගොඩක් ලස්සන වේවි.